මෙන්න මේ විදිහට පැකේජ් කරලා තමයි අපිට පැකේජින් කරලා ඉවරලා තියෙන්නේ මේක. ඕඩර්ස් දෙක. ඕඩර්ස් දෙක. මම දැන් ඉවරයි කොහොමද? දැන් දිගටම මට බඩු දාන්න වෙයිද දන්නේ. මම බලලා මට නැහැ කියන එක මම ගත්තා. ගයිස් මයික්‍රොෆෝන් දෙකක් 1800 ගන්නට. හැබැයි රෙඩ් ඇත්තටම හොඳයි නේ. අනේපයි. ටෙස්ට් 1 2 3 4 5 6 අනික ඩිසයින් එක මාරුනේ. ඔව් ඩිසයින් එක ලස්සනයි. හොඳයි කියලා හිතනවා ගයිස්. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක මේ. ගැඩද කියලා බලන්න. ගැඩද කියලා බලන්න. Hi guys. ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඔන්න අදත් අපි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකේ විස්තරයක් අපි කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඒ තමයි දැන් ලංකාවේ හැමෝම පාවිච්චි කරන තේමු app එකෙන් බඩු ඕඩර් කරන එක ගැන. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලලා නැත්නම් අපේ channel එකට ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එකක් තියෙනවා. ඔන්න ඉතින් දවස් 10ක් වගේ ඇතුළත අපි ඕඩර් කරපු තේමු ඕඩර් එක අපිට හම්බ වුණා. හරියටම guys අපිට දවස් 8න් හරියටම බඩු හම්බුණා. ඉතින් සතුටුයි නේද ඇත්තටම? ඔව් සතුටුයි. දවස් 8කින් ආපු එකට. ඩිලිවරි මොකුත් charges නැහැ. හොඳ courier service එකකින් තමයි මේගොල්ලෝ බඩු ඩිලිවර් කරන්නේ. ඉතින් guys අපි කොහොම හරි ගිය මාසේ 28 ඕඩර් කරේ. ඊට පස්සේ අපිට හම්බුනේ මේ මාසේ 8 වෙනිදා. 8 වෙනිදා කොහොම හරියටම දවස් 8යි. ඉතින් ඩිලිවරි charges මොකක්වත්ම නැහැ. ඉතින් ඔක්කොම free අපිට හම්බුනේ නේද? ඔව්. ඉතින් අර බඩු වල සල්ලි විතරයි අපිට ගියේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි ඕඩර් කරපු බඩු හොඳයිද කියලා අපි බලමු නේද? එහෙනම් අරගෙන බලන්න. මෙන්න මේ විදිහට පැකේජ් කරලා තමයි අපිට පැකේජින් කරලා ඉවරලා තියෙන්නේ මේක. එහෙනම් අපි මේක ඕපන් කරලා බලමු. Open කරලා බලමු. මේ පෙන්නන්න ඕනේ මේ Skynet කියලා එකකින් තමයි ඩිලිවරි කරන්නේ. ඉතින් හරියටම මේගොල්ලෝ වෙලාවට කියනවා වෙලාවටම ඇත්තටම ආවා. නැත්තම් අර මම උගලන්ට කලින් කිව්ව වීඩියෝ එකේ කිව්වනේ මේ ඒගොල්ලෝ ඩිලිවර් පරකුණොත් එහෙම රුපියල් 360ක් ඒගොල්ලෝ දෙනවා කියලා. ඒක නිසා වෙන්නේ සාමාන්‍ය අර ඉක්මනටම නේ ඉක්මනටම මේ ඒක වගේම ගයිස් කියන්නනේ අපි මුලින්ම තේම එකකින් ඕඩර් කරේ පොඩි දෙක කියන්නේ සාමාන්‍යයෙන් බඩු දෙකක් වගේ. හේතුව ඉතින් අපි දන්නේ නැහැ තාම. ඔව් තාම හරියටම දන්නේ නැහැ කියන හොඳයිද. ඉතින් ගයිස් අපි ඕඩර් කරේ මට මයික්‍රොෆෝන් එකක් ඕඩර් කරා. ඊට පස්සේ මෙයාට ටවල් එකක් ඕඩර් කරා. ඉතින් අපි අර මුලින්ම සාමාන්‍ය ගානක එකක් තමයි මේ ඕඩර් කරේ රුපියල් 3000 ගානක් වුණානේ. මෙහිමයි සාමාන්‍ය ගානකුණත් තේම එකේ තියෙන නීතිය 1999ට නැත්තම් 3000ට වඩා වැඩි ඕඩර්ස් විතරයි තේමු එකෙන් ඕඩර් කරන්න පුළුවන්. පළවෙනි පාර ගයිස් ඊට පස්සේ ඕඩර් කරන්න පුළුවන්. පළවෙනි පාර අනිවාර්යයෙන්ම රුපියල් කීයද 2999 ගානක් විතර ඔව් කලින් වීඩියෝ එක බලන්න. ඔව් ඒක ඔක්කොම විස්තර තියෙනවා ගයිස් කලින් වීඩියෝ එකේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි එහෙනම් අන්බොක්ස් කරමු. අන්බොක්ස් කරමු. මෙන්න ගයිස් තියෙනවා අපි ඕඩර් කරපු ඕඩර්ස් දෙක. ඕඩර්ස් දෙක. ඉතින් අපි එහෙනම් මේක කරලා බලමු නේ. කොහොමද කියන්නේ? ඉතින් ගයිස් මේ තියෙන්නේ මයික්‍රොෆෝන් එක. මුලින්ම ඕක ඊට පස්සේ මේ. මේක මේ බලමු නේ. එහෙනම් මුලින්ම අපි මයික්‍රොෆෝන් එක මේ ඕපන් කරලා ඉමු කොහොමද කියලා බලන්න. හරි ගයිස්. ඉතින් මේක තියෙන්නේ මෙන්න මෙහෙම. වයර්ලස් මොකද ලැවලියර් මයික්‍රොෆෝන් කියලා තමයි තියෙන්නේ. මේක අර බ්ලූටූත් මයික්‍රොෆෝන් එක. ඉතින් මේ කියන්න ඕනේ ගයිස් මේක ගොඩක්ම අපි ගත්තේ අපේ අර වීඩියෝ කරනකොට වොයිස් එක හරියට ඇහෙන්නේ නැහැ නේ. ඒක තමයි මේක ගත්තේ. ඉතින් මේක හොඳයි කියලා මට හිතෙනවා. එහෙනම් මේක අපි ඕපන් කරලා බලමු කොහොමද කියලා බලන්න. අර අපි කලින් මේ කතා කරන්නේ මයික්. හැබැයි මේ හොඳ සීල් පැක් එකේ තියෙනවා ගයිස් කියන්න ඕනේ. හොඳට පැක් කරලා තියෙනවා මේ. පැකේජින් හොඳයි නේ. ඔව් පැකේජින් අවුලක් නැහැ. බයර් වැටෙනවා. ඉතින් මෙහෙම තමයි මේක තියෙන්නේ. yes. හැබැයි හොඳටම තියෙනවා නේද? ඔව් නේද මාත් හිතනවා. ඊ අර වර්කට එනකොට පොඩි නේ. පොඩි ඇත්තටම සාමාන්‍ය හැබැයි හොඳට ඔක්කොම තියෙනවා. අපි මේක ගහලා බලමුද නිකන්? මේ හොඳයි කියලා හිතනවා ගයිස්. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක මේ වැඩද කියලා බලන්න. වැඩද කියලා බලන්න. මේ කැටලොග් එකකුත් දීලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඉතින් මේ ලොකු කැටලොග් එකක් දීලා තියෙනවා. ඉතින් හොඳයි නේ. හොඳට සීල් කරලා පැක් කරලා ඔක්කොම තියෙනවා. ඉතින් අපි වැටෙනවා. ඔක්කොම වලින් බලන්න මේක වැඩද කියලා. ඉතින් මේක ඇරලා අපිට මේක ෆෝන් එකට ගහන්න දීලා තියෙන්නේ. ඉතින් අපි මේක ෆෝන් එකට ගහගමු guys. පේනවා ඉතින් මේ මෙන්න මේ කෑල්ල iPhone එකට ගහන්න තියෙනවා. ඊට පස්සේ ගහලා තමයි අපිට කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේකට Bluetooth මොකක්වත් ඕන වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ කෑල්ල ගැහුවට පස්සේ අපිට අර ස්පීකර් මේ මයික්‍රොෆෝන් එක බටන් එකක් ඔන් කරගන්න තියෙනවා. එතකොට තමයි මං හිතන්නේ වැඩ කරන්නේ.
ඉතින් අපි බලමු වැඩ කරනවද කියලා. හරි ගයිස් ඔන්න දැන් අපි මේක ඔන් කරගත්තා. අපි හොඳට ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් මේ මට හිතෙනවා ඇහෙන ඇති කියලා හොඳට. ඉතින් මේක ඔන් කරන්න නැතුව අපිට ඇහෙන්නේ අර කෑල්ල ගහලා තියෙන නිසා ෆෝන් එකෙන් අපිට ඇහෙන්නේ. මේක අනිවාර්යයෙන්ම ඔන් කරගන්න ඕනේ මේ අපේ සද්ද ඇහෙන්න අනිවාර්යයෙන් මේ බටන් එක. ඉතින් මේකේ මේ නිල් පාට වගේ ලයිට් එකකුත් මේ නිල් පාට නේ. මේ පොළ පාට ලයිට් එකක් පත් වෙලා දින මේකේ. ඒක තමයි ඔන් කියලා මේ ඒක තමයි මේක ඔන් වෙන්නේ. ඉතින් අපි කොහොමද මේක ටෙස්ට් කරන්නේ? පොඩක් ඈතට ගිහිල්ලා කතා කරලා බලන්න. ඔබ බෑනේ. ඉතින් ඒකත් හරි ගයිස් මම දැන් බලමු මේක මම දුරකට යන්නම් දුරකට ගිහිල්ලා සාමාන්‍ය දුරකට ගිහිල්ලා කතා කරලා බලන්න ඇහෙනවද කියලා හරි. ඔව්. මේ බලමු එහෙනම් සාමාන්‍ය දුරකට ගිහිල්ලා ඇහෙනවද කියලා හරියට. ඒකට අපිට හරියටම බලා ගන්න පුළුවන් නේ. ඒකට හරියටම බලා ගන්න පුළුවන් මයික් එකේ වැඩද කියලා. එහෙනම් මම මේක අරගෙන යනවා ටිකක් දුරකට. මොකද දුරට ගියාට පස්සේ ඇහෙන්න විදියක් නැහැ නේ. මම හිමින් කතා කරන්නම් මේක දුරට අරගෙන ගිහලා. හරි එහෙනම් මම මේක අරගෙන යන්න කතා කරන්න. හෙලෝ ඇහෙනවද? ටෙස්ට් 1 ටෙස්ට් 1 2 3 4 5 6 මට ඉතින් ඇහෙනවා ඇති කියලා. මං ඉන්නේ දැන් ආයේ සාමාන්‍ය මම මේ කාමරෙනුත් එළියට ගිහිල්ලා ඉන්නේ දැන්. ඇහෙනවා ඇති කියලා මට හිතෙනවා මේ ෂුවර් එකක් නැහැ. මේ මට හිතෙනවා ඇහෙනවා ඇති කියලා guys. හරි guys ඔන්න මම දැන් ආවා. ඉතින් අපි දැන් වීඩියෝ එක පොඩ්ඩක් පියුස් කරලා බලමු ඇත්තටම ඇහෙනවද කියලා. ඉතින් guys අපි බලන්න මේක ඇත්තටම වැඩද කියලා. මොකද මේ වීඩියෝ එකෙන් බලන්න ඕනේ ඇහෙනවද කියලා. ඉතින් අපිට විනාඩියක් දෙන්න. බලලා හරියටම අපි දැනගන්න ඕනේ මේක වැඩද කියලා. අපි එනම් බලලා ආපහු සෙට් වෙමු. දැන් අපි ටෙස්ට් කරා guys ඒක හරියටම වැඩ guys. ඇත්තටම හොඳට ඇහෙනවනේ. හොඳට ඇහෙනවා. සුපිරිම සුපිරියටම ඇහෙනවා මේ මයික්‍රොෆෝන් එක. ඉතින් ගානටත් වාසියක් මේක අපි ගත්තේ කීයටද ගත්තේ 1800 ගානට දුක මේක අපි ගත්තේ මේකේ දෙකක්ම හම්බෙනවත් එක්ක ඉතින් දෙන්නෙකුට දෙකක් වීඩියෝ තියෙනවා. කරන්න ඉතින් හොඳයි නේද? ඇත්තටම හොඳයි මේක අනික දෙකක් තියෙනවා guys මයික්‍රොෆෝන් දෙකක් 1800 ගානට. 1800 ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් ඇත්තටම ගානටත් ලාභයි ඒත් එක්කම බඩුත් මරුනේ. ඔව් අනිවාර්යයෙන්. සුපිරි පැකේජින් හොඳයි හැමදාම පැකේජින් හොඳයි. හොඳයි ඔක්කොම හොඳයි ඒක සුපිරි. අපි වගේ කියනවද YouTube දන්නේ? වීඩියෝස් ක්‍රියේට් කරන ඔයාට ඔව්. සබ්ද වැඩි කරගෙන සුපිරිය. මයික් එකක් ගන්න ඕන නම් අඩු මුදලට හොඳ මයික් එකක් තෙමු එකෙන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක ගන්න guys මම අනිවාර්යෙන් මම මේකේ ලින්ක් එක පල්ලෙහෙන් දාන්නම් මයික්‍රොෆෝන් එකේ. අනිවාර්යයෙන්ම ඔව්. දාන්න. ඒක අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් අපි ඊළඟ එක බලමු මොකද්ද කියලා මේකේ ටවල් එක හොඳයිද කියලා. යන්න බලන්න. ගයිස් මම 1000ක් විතර බලලා ගත්තා තෙමු මේ. එකෙන් මට ගන්න මුළු තෙමු එකම ගන්න පුළුවන් තරම් බඩු තෙමු එක තියෙනවා. ඒ වුණාට මම බලලා මට නැහැ කියන හිතන එක මම ගත්තා. මේ තවට පොඩ්ඩක් විශේෂයි බලන්නකෝ. අපි හොඳට බලලා ගත්තේ මොකක් ඇවිල්ලාද දන්නේ මොකක්ද ඔය පේන්නේ එතකොට පස්සට කියන්නේ ගයිස් මම ගෑල්ලාමයි අත ගොඩක් කියලා ටවල් එකක් අනේ වන්ද ගයි මම නම් දන්නේ මේ මේක ඇඳලා පෙන්නන්න ඕනේ මෙන්න මේක මෙහෙම පෙන්නම් බලන්න මොකද්ද කියලා මෙන්න මෙහෙම තමයි ගයිස් මේ ටවල් එක තියෙන්නේ එහෙමයි හරිද මේක අඳින එකක්ද මේ ඕ දැන් අපේ ඇඟ සෝදලා කොනාලා කියලා හිතමුකෝ අපි පොඩ්ඩක් අපි නායවම ඔහොම අඳින්න බලන්න පෙන්නන්න බලන්න හැබැයි රෙද්ද ඇත්තටම හොඳයි නේ සනීපයි රෙද්ද හොඳයි ගයිස් ඇත්තටම මේ හොඳ මම නැකිල පෙන්නන්න ඕනද නෑ නැගිට්ටම පේන්නේ නැහැ කොහොම මෙහෙම අරන් කවුද එනේ හිතේ වීඩියෝස් වලට අඳින්නේ නිකන් උඩින් දාන්න සාමාන්‍ය ආයෙකින අත් දෙක දාන්න පුළුවන් නේ මේ ඇත්තටම guys මේක උනේ අපිට 900 කීයද 950 නේ 950ක් මේක උනේ ඇත්තට මේ ගානට ලාභයි නේ මෙන්න මෙහෙම මේක මේ ගස් ඩොට් අස්සේ නේනවා මෙන්න මෙහෙම මේක අඳින්නේ තමයි තියෙන්නේ බොත්තලුත් තියනවද ඔව් මේක මේකට සෙට් කරා මොහොම මෙන්න මේ විදිහට සෙට් වෙන විදිහට තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් අපි ඇඟ සෝදලා හරි නාලා හරි ආවට පස්සේ
ගෑනු ළමයින්ට එක හොඳයි අර දැන් ටවල් එක නම් එහා මෙහා පේනවනේ. අපිට මෙතන ආවරණය වෙලා නැහනේ. හැම එක රක් ගාලා ඇඟ සොයදුවා. මේක ඒ ගානට වටිනවනේ. ඒතර මේ ගානට වටිනවනේ. සම්සි ගානට. ගෙදරට ඇඳන් ඉන්න ගෙදරට ඉන්නකොට පුළුවන් කොහේ හරි ගමනක් ගියා විශේෂයෙන් ගෑනකට මම හිතලා හොඳයි කියලා. මේක මම ඩිසයින් එක මාරුනේ. ඔව් ඩිසයින් එක ලස්සනයි. ඩිසයින් එකත් සුපිරි අවුලන්නේ. කලින් වීඩියෝස් වල මම ගොඩක් රට එක දැකලා තිබ්බ නිසා තමයි පැකේජ් එක ගත්තේ. ඉතින් ඒකත් හොඳයි නේ රෙද්දත් හොඳයි නේ. ඇත්තටම රෙද්ද සුපිරි ගායි. සාමාන්‍ය මාර පහසුයි නේ. කම්ෆර්ටබල් නේ. නිකන් අර බබාලගේ ඇඳුම් මහන රෙද්ද තියෙන්නේ මේ වගේ එකක් තියෙන්නේ. ඉතින් ওই දෙක තමයි සුපිරි ආයි කියන්න වරදන්නේ. ඇත්තට මම හිතුවේ නෑ මෙච්චර හොඳට දී කියලා තේමු මේකි. කියන්න බෑ. ඉතින් තෙමු එක හයිඩ් රෙකමන්ඩ් කරනවා වගේම දැන් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ගායි. දිගටම මට මම ඉවරයි දැන් මට මම දැන් ඉවරයි කොහොමත් දැන් දිගටම මට බඩු දාන්න වෙයිද දන්නේ මෙයාට කොහොම වෙතත් තෙමු එක ඇත්තටම හොඳයි ගයිස්. ඔයගොල්ලොත් බය නැතුව ඕඩර් කරන්න. අපි මේ දෙකේ අනිවාර්යයෙන්ම ලින්ක් එක පල්ලෙහෙන් දාන්න. ඔයගොල්ලෝ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න. ඉතින් ඇත්තටම හොඳයි. වරදක් කියන්න දෙයක් නැහැ නේ. කිසිම පැකිනුත් හොඳයි. ඊට පස්සේ ඩිලිවරි ගානට වෙලාවට ආවා. ඊට පස්සේ ඩිලිවරි චාර්ජ් නැහැ. ඊට පස්සේ බඩු හොඳයි. ඔක්කොම හොඳයි. ඇත්තටම ප්‍රයිස් උත් හොඳයි නේ. ඔව් ප්‍රයිස් උත් හොඳයි. ඉතින් ඔක්කොම හොඳයි. ඉතින් අනිවාර්යයෙන්ම අපි කලින් වීඩියෝ එක බලන ගයිස් ඔයගොල්ලෝ තෙමු ඕඩර් එකක් දාගන්න ඕන නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න වෙනවා. ඒකේ සේරම විස්තර අපි කියනවා. ඉතින් පල්ලෙහා ලින්ක් එකේ වීඩියෝ එකේ දාන්න. අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඉතින් අපි යන වීඩියෝ අදට එහෙනම් අපි සමු ගන්නවා එහෙනම්. ඊළඟ ලස්සන වීඩියෝ එකෙන් සෙට් එකෙන් සෙට් වෙමු. අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. share කරන්න, like කරන්න, comment කරන්න. comment කරන්න. එතකොට අපිට FB ඒ වගේම TikTok page එකක් වගේම account එකක් තියෙනවා. ඒ දෙකේම නම Life with Soulmate. please ඒක follow කරන්න. ඒ වගේම like කරන්න, thumbs up කරන්න එපා. ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා. ඕගොල්ලෝ තෙමු වලින් ගත්ත orders වල අත්දැකීම් පහලින් comment කරගෙන යන්න. එහෙනම් guys අද වීඩියෝ ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් කට්ටියම ජය වේවා. bye.